A6beats.com. ආදරණීය දිනපොත ආදරණීය දිනපොත ඇයි එසෙලියා තිබුණා අලුත් දවසක් පටන් ගන්නකොට අතීතෙ වෙත පිටු පෙරලගෙන යනකොට වැටහුණා එහි දිනපත් නැ අතපසු කොට අවසාන දින දෙකෙහි තිබෙන සතහනම් දරගන්න බැරි තරම් හද කරයි කම්පා වැළලිය යුතුය සිතෙන තැන් වලලන මිතිරිය ඇලියා තිබුලෙසිම පවසන මෙසේ ආදරණීය දිනපොත අද තමයි පිරෙන්නේ මට වයස 18 අම්මා නැති නිසා තාත්තා ගැන මල්ලි ගැන දැනට මතිත ඇතුලේ පිරිලා මහ බරක් හිත හදාගෙන කාමරේට වෙලම ඉන්නවා මං අද ගැන කාටවත් නැ මතකවත් හැමදාම තියෙන සාදෙට අදත් සූදානම් තාත්තා මිතුරන්වත් වට කරන් මගේ කනටත් නිවනක් නැ තාත්තා ඉල්ලන වෙලාවට කට ගැස්මක් හදනකම් අනේ මන්දා තාත්තගේ සමහර යාළුවෝ මන්දිය අමුතු විදියකට බලනවා නංගි තව සැර දාන්නකෝ මනං අස සැරටම කියලා තද එක්ක කිව්වා කන ගමන් ඒකේ කැත පැත නොදකින්නම තාත්තට වැඩි අද ඉතින් කාමරේට ආව රබලම ඉර මගේ සරිද්දි පරක්කුයි අත් දෙක තිබ්බා මගේ බෙල්ල වට කරන් කෑ ගහන්න දැඟලුවා මං ඒත් මිනිහා මගේ ඇඳුමකින්ම කට තද කළා ඇයි පිල්ලං ගහන්න ෆේක් එකකින් මගේ අත් දෙකයි කකුල් දෙකයි ඇතිරිලෙන් පටලලා මොරු සූරන බස්ස වෙලාවේ එතිරිසන මගේ ආත්මයම විනාශ කළා මම බේරෙන්න හැදුවා දඟලලා ඒ වුණත් මට වඩා හයියයි අමනයා කොණ්ඩෙන් අදමව අනිත් පැත්ත හරවලා ඒ සතා උගේ අසහනෙන් මව යට කළා කිනි අරන් දෙවෙනකොට අපායකම එයවලම හැමදේම රූගත කළා ඒවා සමාජ ජාලවල පතුරනවා කිව්වම දැනුන්න බිය මව නිහඬ කළා අනේ අම්මේ පේන්නේ නැද්ද මාව ගන්න මට ඉන්න ඕනේ අම්මා ගාව පාටන කියන්නද මගේ වේදනාව පිරිමි ජාතියට කරන මම සාප මේ තමයි මගේ සටහන අවසාන දෙවියෝ පෙන්නාවි අනුකම්පාව ම සමුගත්තාම යුක්තිය ඉටු කරන්න බරයි මේ දිනපොත හමුවන්නාට